ලලිතා තැන්බූ කොත්තමල්ලි වතුර ටික වීදුරුවකට දැමූ අතර එවිගසම ගෙදර දුරකථනය නාද විය. "නෙතූ මේ කොත්තමල්ලි ටික අර දරුවට ගිහින් දෙන්න." "හරි අම්මා මම ගිහින් දෙන්නම්." මොකටද දන්නේ නෑ අම්මා මේ හදිස්සියේ කොත්තමල්ලි තැන්බුවේ. ඇය එලෙස සිතමින් ට්‍රේ එක රැගෙන පියමැන්නේ ආකාශ්ගේ කාමරය දෙසටයි. අඩවල් කර තිබූ දොරෙන් ඔහු නිදි බව ඇගේ නෙත ගැටිණි. මෙයාද වැස්සේ තෙමීගෙනනේ ආවේ. ඒ නිසා තමයි මේ කොත්තමල්ලි තම්බලා තියෙන්නේ. අසනීපද දන්නෙත් නැහැ. බයික් එකත් ගෙදර දාලා සකුයි මිනුළුයි එක මොකට පයින් යනවද මන්දා. ඇය එසේ සිතමින් කාමරය තුලට පැමිණ මේසේ උඩින් ට්‍රේ එක තැබුවාය. කාමරය තුලට යමකු ආ බව වැටහි ආකාශ් එදෙස හැරී බැලීය. නංගි ඔයාද ආවේ. ඒත් මම බැලුවා කවුද කියලා. උගුර පාදමින් ආකාශ් එසේ පැවසීය. අම්මා ඔයාට මේ කොත්තමල්ලි එක බොන්න කියලා දුන්නා. අසනීප වුණොත් ඔයාට වැඩ කරගන්නත් බෑනේ. එහෙමද? ඔයාගේ අම්මා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මට එයාගේම දරුවෙක්ට වගේ සලකන්නේ. මම ගොඩක් පින් කිව්වා කියන්න. එයින් උගුරක් පානය කරමින් ආකාශ් නැතුට එසේ පවසන්නට විය. හරි මම කියන්නම්. ඇය එලෙස පවසා කාමරයෙන් නික්ම ගියේ යලිත් වරක් ඔහු දෙස හැරී බලමින්ය. එයාට අර ෆොටෝ එක ගැන ගාණක්වත් නෑ. නිකමටවත් ඇහුවේ නෑනේ. මට අහන්නත් බෑ. එයා මහයිනි කොයි වෙලේ හරි. එදා දවස වැස්සෙන්ම ගෙවී ගිය අතර නෙතූද ඇඳටම වී කාලය ගත කරේ. රිද්ම පූජා නවකතාවේ අවසානය දක්වාම කියවූ නිසාය. නෙතූ ඔන්න නිශාන් පුතා හෙට ලංකාවට එනවලු. නැන්ද අපිටත් කෝල් කරලා එයාපෝට් යන්න කිව්වා. ඉතින් මොනවද අම්මා තාත්තා එයාලට කිව්වේ? එන්න වෙන්නේ නැහැ කිව්ව දරුවෝ. තාත්තට හෙට හදිසි වැඩක්ලු. කච්චේරියේ ඉන්න ඕනලුනේ. අම්මෝ ලොකු දෙයක්. නෙතූ හිත යටින් එසේ සිතා සතුටු විය. එයාට සිංගප්පූරු වලම ඉන්න තිබ්බනේ අම්මා. මොකටද මේ හදිසියේ ලංකාවට එන්නේ? මම නම් ඇත්තටම එයාට පොඩ්ඩක්වත් කැමති නෑ අම්මා. මගේ අයියා කියන්නවත්. නෙතූගේ තාත්තගේ නංගිගේ දෙවෙනි පුතා වූ නිශාන් අවුරුදු 7ක් සිංගප්පූරුවේ ජීවත් වූ අතර නෑකමට නෙතූගේ මස්සිනා විය. කුඩා කාලයේ පටන් නෙතූ ඔහුට අකමැත්තක් දැක්වූයේ ඔහු නොරිස්සුම් චරිතයක් වූ බැවිනි. මේ පොඩිසාදය අර අහිංසක කොල්ලා මෙහෙ ඉන්නවටත් අකමැති වෙයිද දන්නේ නැහැ අපේ මහත්තයා. ලලිතා ජානක සමග එසේ පවසද්දී ඊට නෙතූ පවා සවන් දුන්නේ ඉතෑ ඕනාකමකින්ය. එහෙම කරන එකක් නෑ නෝනේ. මගේ නංගී පුතානේ. මට මෙහෙට එන්න එපා කියන්නත් බෑ. දැන් සමහර විට ඔය පරණ ගති මග ඇරිලා ඇති. කැලේ මාරුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා අපේ තාත්තා දන්නේ නැද්ද මන්දා? අර අහිංසකයට පාඩුවේ මෙතන ඉන්න නොදුන්නොත් නම් නෑකම් මේ නෑනට අමතක වෙයි මස්සිනේ. නෙතූ එසේ සිතන්නට විය. මොනාද කල්පනා කරන්නේ? කුඹුරේ ගහක් යටට වී කල්පනා කරමින් සිටි නෙතූගෙන් එලෙස විමසමින් එතනට පැමිණියේ ආකාශය. මුකුත් නෑ. කම්මැලි නිසා මෙතනට ආවා. දැන් ඔයාට සනීපයිද? අද ඉස්කෝලේ යන්නත් බැරි වුණා නේද? ඔව් නංගි. ඔයාලගේ අම්මා 3 වේලක්ම කොත්තමල්ලි තම්බලා දුන්න නිසා දැන් නම් ගොඩක් අඩුයි. හෙට යන්න පුළුවන්. පව් අහිංසකයෝ ටික ගණන් ඉගෙන ගන්න හරිම ආසයි. ඒ වගේම දක්ෂයි. ඔහු එලෙස පවසා ඇය දෙස බැලීය. මේ වගේ කතා දිගටම කියවන්න කැමති නම් මගේ channel එක දැන්ම subscribe කරලා notification all දාලා තියාගන්න. කොහොමත් මේ ගමේ ළමයි ඉගෙනීමට දක්ෂයිනේ. මේ ඒක නෙවෙයි. ඇයි ඔයා බයික් එක තියන් සකුයි මිනුළුයි එක්ක පයින් ඉස්කෝලේ යන්නේ? මම ඒකට ගොඩක් කැමතියි. එයාලා ළමා කාලේ ගෙවනේ ලස්සන ජීවිතේ මට ඒ වයසේදී විඳින්න ලැබුණේ නෑ. තාත්තා එක කායකේ ඉස්කෝලේ යනවා, ආයේ කායකේම ගෙදර එනවා. ආෆ්ටර් ස්කූල් තිබ්බත් එහෙමමයි. ඒකයි. ඔයා ගියේ කොළඹ රෝයල් එකට නේද? ඔයා දන්නව නේද මගේ ගොඩක් විස්තර? ඔහු එසේ පවසා ඇය වෙත සිනහවක් පෑවේය.
අපෝ නෑ. හරිම ටිකයි මම ඔයා ගැන දන්නේ. ඒත් ඉතින් අපේ අම්මලා කියපුව තමයි. ඔයාට පත්වීම කොළඹට හම්බුනාම ඇයි ඔයා මෙහෙට හදාගත්තේ? ඇය එසේ විමසුවේ කුතුහලයේ පිරුණු මුහුණෙන්ය. එහෙම කළේ හේතුවක් ඇතිව. ඒක මම පස්සේ වෙලාවක කියන්නම්කෝ ඔයාට. මෙයා මේ පස්සේ කියන්නම් කියන එකේ අර ෆොටෝ එකයි අතරේ මොකක් හරි සම්බන්ධයක් අනිවාර්යෙන්ම ඇති. ඒත් මෙයා ඒක මට කියයිද? වෙල්යායේ සුළඟට ලෙලදෙන ගොයම් කරල් දෙස බලමින් ඇය එසේ සිතන්නට විය. ඔයාගේ මස්සිනා හෙට ලංකාවට එනවලු නේද? මට ඇහුණා ඔයාගේ අම්මා ජානක සර් එක ඒ ගැන කතා කර කර ඉන්නවා. ඔව් අවුරුදු 7කින් ඔය එන්නේ. අපිට ආයේ වද දෙන්න. වද දෙන්න? මම නම් හිතුවේ ඔයාව මැරි කරන්න කියලා. ඔයාට විකාරද? විකාර නෙවෙයි. මේ වගේ ගම්වල නෑනව උපතින්ම අයිති කියන්නේ මස්සිනාටලුනේ. ඒකයි මම එහෙම කිව්වේ. ඒ ඉස්සර මාව නම් මෙයා අයිති කරගන්නවා බොරු. ඕන් නැති ඒවා කියවන්න આવොත් කොළඹටම යවනවා ආපහු. තේරුණාද? අම්මෝ මෙයාගේ සැර. දැන් සකුයි මිනුලුත් එනවා ඇති නේද? ඔව්. දැන් නම් මට බඩගිනි. මම යනවා ගෙදර. ඔයත් එනවා නම් එන්න. ඔයා යන්න. මම තව ටිකක් මෙහෙම ඉන්නම්. ඇය නියර දිගේ පාඩි තියමින් නිවස දෙසට ඇවිද යන තෙක්ම ඔහු දැස් දල්වා බලා සිටියේ. ඇය දඟකාරියක් වුවත් අව්‍යාජ චරිතයක් හේිනි. මට ජීවිතේම එපා කරපු ඔයාට තවත් මේ හිතේ ඉඩක් දෙන්නේ නෑ. ඔයා මතකයක් විතරක්ම වෙන්න ඉඩ සැලසුවේ ඔයාමයි. මගේ ජීවිතෙත් මල් පිපෙන කාලයක් ඉස්සරහට එයි. අනිවාර්යෙන්ම. මේ ගම දැක්ක වෙලේ ඉඳන් මහා අමුතු හැඟීමක් දැනෙන්නේ. හරියට නිකන් අලුතින් ඉපදුනා වගේ. මගේ ජීවිත කතාව ලියන්න හදනවා වගේ හැඟීමක් දැනෙන්නේ මට. පිරිමියෙක් වුණත් මම කැමතියි ඒ දැනෙන හැඟීමට. මම මේ මොහොතේ ඉඳන් අලුතින් හිතනවා හැමදේම. ආකාශ් එසේ සිතුවේ තම සිත බොහෝ දුරට සැහැල්ලු කරගෙනයි. තවත් කොටසකින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.